දියවැඩියා තියෙනවා නම් එක්සර්සයිස් කරන්න බයද? නැත්නම් බෙහෙත් බොනවා නම් ඇති කියලා හිතනවද? ගොඩක් අය දියවැඩියාව කියන්නේ බෙහෙත් වලින් විතරක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලෙඩක් කියලා හිතනවා. හැබැයි එක්සර්සයිස් කියන්නේ මේ ඩයබටිස් එහෙම නැත්නම් දියවැඩියාව මැනේජ්මන්ට් එකේ ඉතාම වැදගත් කොටසක්. මම ඩොක්ටර් ADI කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදියට ඔයාට ෂෙයා කරන්නේ safe and practical health and fitness advice. මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා දියවැඩියාව කියන්නේ මොකක්ද? එක්සර්සයිස් වලින් බ්ලඩ් ෂුගර් එහෙම නැත්නම් ලේවල සීනි මට්ටම ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද? ආරක්ෂිත විදියට එක්සර්සයිස් පටන් ගන්නෙ කොහොමද කියන එක ගැන. මේ වීඩියෝ එක අවසානයේ ඔයාට දියවැඩියාව පාලනය කරන්න එක්සර්සයිස් යූස් කරන්නේ කොහොමද කියන එක ගැන ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ලැබේවි. දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාව කියන්නේ ඔයාගේ ලේවල එහෙම නැත්නම් රුධිරේ ග්ලූකෝස් හෙවත් සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙන තත්වයක්. අපි කන ආහාර වලින් ලැබෙන ග්ලූකෝස් ශරීරයේ සෛලවලට අවශ්‍ය ප්‍රධාන ඉන්ධනයක්. හැබැයි මේ ග්ලූකෝස් බ්ලඩ් එකෙන් සෛල ඒ කියන්නේ සෙල්ස් ඇතුළට යවන්න ඉන්සියුලින් කියන හෝමෝන් එක අවශ්‍ය වෙනවා. ඉන්සියුලින් එක හරියට දොර අරින යතුරක් වගේ වැඩ කරනවා. ඉන්සියුලින් එක සිග්නල් එක දුන්නාම ග්ලූකෝස් බ්ලඩ් එකෙන් සෙල්ස් ඇතුළට ගිහින් එනර්ජි ලෙස භාවිත වෙනවා. දෙවන වර්ගයේ දියවැඩියාව ඒ කියන්නේ type 2 diabetes වලදී ලොකු ගැටලුවක් තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ ශරීරයේ සෙල්ස් වලට ඉන්සියුලින් සිග්නල් එකට හොඳට රෙස්පොන්ඩ් කරන්න බැරි වෙනවා. එතකොට ඉන්සියුලින් තිබුණත් ග්ලූකෝස් සෙල්ස් ඇතුළට යන එක අඩු වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් බ්ලඩ් එකේම එකතු වෙලා බ්ලඩ් ෂුගර් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්. එක්සර්සයිස් කරද්දී බ්ලඩ් ෂුගර් අඩු වෙන්නේ කොහොමද? අපි එක්සර්සයිස් කරනකොට මසල්ස් වැඩ කරන්න එනර්ජි ඕන වෙනවා. ඒ වෙලාවේ මසල්ස් බ්ලඩ් එකේ තියෙන ග්ලූකෝස් එනර්ජි විදියට භාවිත කරන්න පටන් ගන්නවා. ඒ නිසා එක්සර්සයිස් එකෙන් බ්ලඩ් ෂුගර් ලෙවල් එක අඩු වෙන්න උදව් වෙන්න පුළුවන්. මෙතන වැදගත් පොයින්ට් එක තමයි එක්සර්සයිස් කරන වෙලාව විතරක් නෙවෙයි. එක්සර්සයිස් එකෙන් පස්සෙත් බොඩි එක ග්ලූකෝස් හැන්ඩල් කරන විදිය ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඉන්සියුලින් සෙන්සිටිවිටි එක ඉම්ප්‍රූව් වෙනවා. දියවැඩියාව කන්ට්‍රෝල් කරන්න ඉතාම වැදගත් දෙයක් තමයි ඉන්සියුලින් සෙන්සිටිවිටි. අපි කලින් කතා කළා ඉන්සියුලින් එක හරියට දොරක් අරින්න භාවිත කරන යතුරක් වගේ කියලා. type 2 diabetes වලදී ඒ කියන්නේ දෙවන වර්ගයේ දියවැඩියාවක් තියෙනකොට මේ යතුරට සෙල්ස් හොඳට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. ඒ නිසා ඉන්සියුලින් තිබුණත් ග්ලූකෝස් සෙල්ස් ඇතුළට යන එක අඩු වෙන්න පුළුවන්. රෙගියුලර් එක්සර්සයිස් කරනකොට සෙල්ස් වලට ඉන්සියුලින් සිග්නල් එකට වඩා හොඳට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ එකම ඉන්සියුලින් ප්‍රමාණයෙන් වැඩිපුර ග්ලූකෝස් ප්‍රමාණයක් බ්ලඩ් එකෙන් සෙල්ස් ඇතුළට ගෙනියන්න පුළුවන් වෙනවා. එතකොට බ්ලඩ් ෂුගර් ලෙවල් එක කන්ට්‍රෝල් වෙන්න උදව් වෙන්න පුළුවන්. ඒ නිසා එක්සර්සයිස් කියන්නේ කැලරීස් බර්න් කරන එක විතරක් නෙවෙයි. බොඩි එක ඉන්සියුලින් වලට වඩා හොඳින් රෙස්පොන්ඩ් කරන්න උදව් කරන ප්‍රබල ටූල් එකක්. ඒ නිසා සමහර විට එක්සර්සයිස් මෙටබොලික් මෙඩිසින් එකක් කියලා කියන්න පුළුවන්. මීල් එකෙන් පස්සේ වෝකින්. ගොඩක් අයට බ්ලඩ් ෂුගර් වැඩි වෙන්නේ මීල් එකකින්. ඒ කියන්නේ කෑම කෑවට පස්සේ. ඒ නිසා මීල් එකෙන් පස්සේ විනාඩි 10ක් 15ක් ඇවිදින එක ආහාරයෙන් පස්සේ බ්ලඩ් ෂුගර් එක ඉතා ඉක්මනින් ඉහළ යන ප්‍රමාණය අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්. මේක ලොකු ජිම් වර්ක්අවුට් එකක් නෙමෙයි. සිම්පල් හැබිට් එකක්. ලන්ච් එකෙන් පස්සේ හෝ ඩිනර් එකෙන් පස්සේ ෂෝට් වෝක් එකක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් ප්‍රැක්ටිකල්. weight control සහ belly fat. type 2 diabetes දෙන ගොඩක් අයට අධික තරබාරුව, උදරයේ ෆැට් එකතු වීම, ෆැටි ලිවර් වගේ ගැටලුත් එකට තියෙන්න පුළුවන්. එක්සර්සයිස් මගින් කැලරීස් බර්න් වෙනවා, මසල් මෑස් එක ප්‍රිසර්ව් වෙනවා, belly fat ඒ කියන්නේ උදරයේ ෆැට් අඩු කරන්න උදව් කරනවා, ඔයාගේ බර මැනේජ්මන්ට් කරන්න උදව් කරනවා. weight එක අඩු වීමත් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු වෙන්න උදව් වෙන්න පුළුවන්. රෙසිස්ටන්ට් ට්‍රේනින් ගොඩක් අය අමතක කරන කොටස. දියවැඩියාවට කාඩියෝ එක්සර්සයිසස් ඒ කියන්නේ වෝකින් වගේ ඒවා හොඳයි. හැබැයි රෙසිස්ටන්ට් ට්‍රේනින් එහෙමත් නැත්නම් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් අමතක කරන්න එපා. මසල් කියන්නේ ග්ලූකෝස් යූස් කරන ලොකු ඕගන් එකක් වගේ. මසල් මෑස් එක වැඩි වෙනකොට බොඩි එකට ග්ලූකෝස් ස්ටෝර් කරලා යූස් කරන්න තියෙන හැකියාව ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඒ නිසා weight training, body weight exercises වගේ ව්‍යායාම වර්ග මේ ඩයබටිස් මැනේජ්මන්ට් එකට ගොඩක් වැදගත්. best exercises මොනවද? දියවැඩියාව තියනට best exercise එක කියන්නේ ඔයාට ආරක්ෂිත විදියට නිතිපතා කරන්න පුළුවන් exercise එක. මුලින්ම walking, simple, practical. cycling, ඔයාගේ joints වලට අඩු stress එකකින් කරන්න පුළුවන් exercise එකක්.
ස්විමින්, වෝටර් එක්සර්සයිසස් වගේ දේවල්. මේක හෝල් බොඩි එක්සර්සයිස් එකක්. නී පේන් තියන අයටත් හොඳ ඔප්ෂන් එකක්. රෙසිස්ටන්ට් ට්‍රේනින්. මෙතැන්දී මසල් ස්ට්‍රෙන්ත් එක සහ ග්ලූකෝස් කන්ට්‍රෝල් දෙකටම හරිම වැදගත්. කොච්චර එක්සර්සයිස් කරන්න ඕනද? සාමාන්‍යයෙන් රෙකමෙන්ඩේෂන් එක තමයි ඔයා සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක් මොඩරේට් ඉන්ටෙන්සිටි ඒරෝබික් එක්සර්සයිසස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා දිනකට විනාඩි 30 ගානේ සතියට දවස් 5ක් වෝකින් කරනවා වගේ දෙයක්. ඒකට අමතරව සතියකට 2ක් හෝ 3ක් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න ඕන. ඒ කියන්නේ රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න ඕන. හැබැයි එක්සර්සයිස් පටන් ගන්න 0 ලෙවල් එකෙන් නම් පළවෙනි දිනේම මිනිත්තු 30ක් කරන්න ඕනේ නැහැ. විනාඩි 5-10කින් පටන් ගන්න. ග්‍රැජුවලි වැඩි කරන්න. එක්සර්සයිස් කරනකොට ආරක්ෂාව ගැනත් හිතන්න. දියවැඩියා තියෙන අය එක්සර්සයිස් කරනකොට ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. විශේෂයෙන්ම ඉන්සුලින් හෝ සමහර ටැබ්ලට්ස් ගන්න අයගේ ලේවල සීනි මට්ටම ඕනෑමටත් වඩා පහළ යන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව එක්සර්සයිස් ප්ලෑන් එකක් තෝරගන්න. පහසු සහ ආරක්ෂිත ෂූස් දාන්න. පාදවල තුවාල තියනවද කියලා බලන්න. හොඳට වතුර බොන්න. අසාමාන්‍ය ලෙස දාඩිය දානවා නම්, බෙවුලනවා නම්, කරකැවිල්ල වගේ දේවල් ඇති වෙනවා නම් ඒව ගැන අවධානයෙන් ඉන්න. එක්සර්සයිස් කරන අතරතුර ඔයාට පපුව එකක්කුමක්, තද කරකැවිල්ලක්, හුස්ම ගැනීමට අපහසු වීමක්, ක්ලාන්ත ගතියක් සහ අසාමාන්‍ය ලෙස දාඩිය දැමීමක් සමග අසාමාන්‍ය ලෙස ඇඟ දුර්වල වීමක් දැනෙනවා නම් එක්සර්සයිස් නවත්තලා වෛද්‍ය උපදෙස් ගන්න එක හරිම වැදගත්. ලොකුම මිත් එක. මම බෙහෙත් බොනවා, ඒ නිසා එක්සර්සයිස් ඕනේ නැහැ. මේක වැරදි. මෙඩිසින්, ෆුඩ්, ස්ලීප්, වේට් කන්ට්‍රෝල් සහ එක්සර්සයිස් කියන හැම එකම මේ දියවැඩියා මැනේජ්මන්ට් ප්ලෑන් එකේ කොටසක්. එක්සර්සයිස් කියන්නේ ඔප්ෂනල් එක්ස්ට්‍රා එකක් නෙවෙයි. It is a part of treatment. Take home message. දියවැඩියාව තියනවා කියලා එක්සර්සයිස් වලින් ඈත් වෙන්න එපා. නිවැරදිව කරන එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් මගින් ලේවල සීනි මට්ටම පාලනය කරගන්න, බොඩි එකට ඉන්සුලින් වලට වඩා හොඳින් ප්‍රතිචාර දක්වන්න, බර පාලනය කරගන්න, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරගන්න, මාංශ පේශි ශක්තිය වැඩි කරගන්න, දවස පුරා ක්‍රියාශීලීව සහ ප්‍රබෝධමත්ව ඉන්න උදව් වෙන්න පුළුවන්. මතක තියාගන්න. එක්සර්සයිස් කියන්නේ කැලරීස් බර්න් කරන එක විතරක් නෙමෙයි. දියවැඩියා මැනේජ් කරන්න පුළුවන් බලවත් මෙඩිසින් එකක් වගේ ටූල් එකක්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයාට දියවැඩියා කියන්නේ මොකක්ද? එක්සර්සයිස් වලින් බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් එක ඉම්ප්‍රූව් වෙන්නේ කොහොමද? කාඩියෝ සහ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් දෙකම වැදගත් ඇයි කියන එක ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මේ channel එකෙන් always share කරන්නේ science based health and fitness information. ඔයා දැනට එක්සර්සයිස් කරනවද? නැත්නම් අද ඉඳලා පටන් ගන්න හිතාගෙන ඉන්නවද? පහලින් කමෙන්ට් කරන්න.